එක කාලෙක ගමක මිනිස්සුන්ට පණිවිඩයක් හම්බුණා දෙවියෝ ගමට එනවා කියලා. දෙවියෝ එන්නේ අනාගතේ වෙන්න තියෙන දේවල් ගැන දැනුවත් කරන්න. ඉතින් මිනිස්සු ඕනකමින් සූදානම් වුණා. දෙවියෝ ඇවිල්ලා කිව්වා තව ටික කාලයකින් ගමට හොරු පැනලා ගමේ මිනිස්සුන්ගේ ධනෙන් ලොකු කොටසක් අරගෙන යනවා කියලා. ඊටත් පස්සේ වසංගතයක් ඇවිල්ලා ගමේ හුඟක් මිනිස්සු මැරෙනවා කියලා. මේ ගමේ හිටියා ධනවතුන් දෙන්නෙක්. පළවෙනි ධනවතා පාරවල් පාලම් හදමින් පොදු සේවා කරමින් මිනිස්සුන්ට උදව් කරමින් ජීවත් වුණා. මිනිස්සු එන්න කිව්වත් නැතත් මිනිස්සුන්ගේ මගුල් අවමගුල් වලට සහභාගී වුණා. එතකොට අර දෙවනි ධනවතා එයා එහෙම වැඩි මිනිස්සුත් එක්ක මුහු වෙන්න ගියේ නෑ. ලොකුවට පොදු සේවාවල් කළෙත් නෑ. තමන්ගේ පාඩුවේ ජීවත් වුණා. මේ දෙන්නගේ කෙත්පතු වල වැඩ කරමින් ජීවත් වුණ මිනිස්සු තමයි මේ ගමේ වැඩිපුර හිටියේ. එතකොට මේ පළවෙනි ධනවතාගේ සේවකයෙක් හිටියා. එයාට දැනගන්න ඕන වුණා අර හොරු ගමට ආවම තමන්ගේ ධනවතාගේ ධනයත් අරගෙන යනවද කියලා. ඉතින් දෙවියන් ආරක්ෂා කරන්නේ හොඳ කෙනාගේ ධනය කියනවනේ. ප්‍රශ්නේ කෙලින්ම අහන්නත් ධෛර්යයක් නැති නිසා මේ සේවකයා දෙවියන්ගෙන් ඇහුවා දෙවියනේ අපේ ගමේ ඉන්න හිත හොඳම ධනවතා කවුද කියලා. එයාට ඇත්තටම දැනගන්න ඕන උනේ හිත හොඳම ධනවතා කවුද කියන එක නෙමෙයි. අර හොරු වෙන වෙලාවට එයාගේ ධනය ආරක්ෂා කරලා දෙන්න දෙවියන් ඉන්නවද නැද්ද කියලා දැනගන්න. ප්‍රශ්නේ උනේ මේ ගමේ ඉන්න හොඳම ධනවතා කවුද කියලා කියන එක. එතකොට දෙවියෝ ඇහුවා හොඳම කියන එකෙන් ඔබ අදහස් කරන්නේ මොකද්ද කියලා. සේවකයා කිව්වා හිත හොඳම කෙනා කියන එක කියලා. එතකොට දෙවියෝ කිව්වා දෙවනියා කියලා. මිනිස්සුන්ට පුදුම හිතුණා. දෙවනියා එහෙම මිනිස්සුන්ට උදව්වක් කරන්නෙත් නෑ. මිනිස්සුන්ට වැඩිපුරම උදව් උපකාර කරන තමන්ගේ ධනය මිනිස්සුන්ට බෙදලා දෙන පළවෙනි ධනවතා හොඳම කෙනා නොවෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නේ අර සේවකයා ඇහුවා. එතකොට දෙවියෝ කිව්වා පළවෙනි ධනවතා ඔය ඔක්කොම කළා. දෙවනි ධනවතා ඒ කිසි දෙයක් කළේ නෑ. ඒත් පළවෙනි ධනවතාට තව මිනිස්සු දියුණු වෙනකොට බය හිතුණා. මට වඩා දියුණු වෙයිද? මගේ තැන වෙනස් වෙයිද? හිත යටින් හිතුණා හරි ගියාට කමක් නෑ මට නම් අඩුවෙන් කියලා. එතකොට අර සේවකයා ඇහුවා ඉතින් දෙවනි ධනවතා අනිත් අයට හරියනකොට අනේ තවත් හරියන්න ඕන කියලා හිතුවද කියලා. දෙවියෝ කිව්වා එයා කවදාකවත් කාටවත් හරියන්න හොඳ නෑ කියලා හිතුවේ නෑ මොනම විදියකින්වත්. ඒක නිසා හොඳම කෙනා වෙන්නේ දෙවනි ධනවතා කියලා. ඊට පස්සේ මේ සේවකයා ඇහුවා එහෙමනම් ඉතින් අර හොරු කණ්ඩායම එන වෙලාවට ඔබ වහන්සේ ආරක්ෂා කරන්නේ එයාගේ ධනය වෙන්නේ නැති නේද කියලා. ඒ කියන්නේ දෙවනියාගේ ධනය. දෙවියෝ කිව්වා ඔව් කියලා. එතකොට සේවකයා ඇහුවා මගේ ධනවතා කොච්චර පින් කරලා තියෙනවද? ඒ කරලා තියෙන පින් නිසාවත් එයාගේ ධනය ඉතුරු කරලා දෙන්න ඔබ වහන්සේ බැඳිලා නැද්ද කියලා. එතකොට දෙවියෝ කිව්වා ඔබේ ස්වාමියා හුඟක් පින් කළා. ඒ කියන්නේ මේ පළවෙනි ධනවතා ගැන. එයා හුඟක් පින් කළා. හුඟක් සමාජ සේවාවල් කළා. නමුත් එයා ඒ කරපු හැම පිනක්ම හැම සේවයක්ම එයා මිනිස්සුන්ට කිව්වා. මිනිස්සු ඒ සේරම දැනගෙන හිටියා. එයා ඒ පින වෙනුවට මිනිස්සුන්ගෙන් ගෞරවය උපදවා ගත්තා. ඉතින් ඒක ගනුදෙනුවක්. උදව් කරලා ගෞරවය ලබා ගත්තා. මට විපාක දෙන්න දෙයක් එතන ඉතුරුනේ නැහැ. අර දෙවෙනි ධනවතාගේ ධනය ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා. හැබැයි එයාගේ හිත හොඳ නිසා නෙමෙයි. එයා රහසේ කරපු පින් තියෙනවා කාටවත් නොකියුව. කවුරුත් නොදන්න. ඒ පින් වෙනුවෙන් එයා මේ ලෝකෙන් කිසිම දෙයක් උපයගෙන නැහැ. ඒක නිසා ඒ පින්වලට විපාක දීම මට පැවරිලා තියෙනවා. මම ඒකට බැඳිලා ඉන්නවා කියලා. අර සේවකයාගේ හිත තවත් ටිකක් නරක් වුණා. ඊට පස්සේ එයා ඇහුවා එතකොට දෙවියනේ අර වසංගතේ එන වෙලාවට මේ ධනවතුන් දෙන්නගෙන් කාවද ඔබ වහන්සේ ආරක්ෂා කරන්නේ? ඒකට දෙවියෝ උත්තරයක් දෙන්නේ නැහැ. එතකොට අර සේවකයා අහනවා එතනදිත් ඔබ වහන්සේ මගේ ස්වාමියාට මැරෙන්න ඇරලා අර දෙවනි ධනවතාව බේර ගන්නවද? එතකොට මගේ ස්වාමියා මෙච්චර කල් කරපු පින් වලින් ඇති වැඩක්ම නැද්ද කියලා. එතනදී දෙවියෝ කියනවා නෑ. ඒ වසංගතයේදී මට බේර ගන්න වෙන්නේ පළවෙනි ධනවතා. දෙවෙනියාව බේර ගන්න වෙන්නේ නෑ කියලා. දෙවියෝ කියනවා මට පළවෙනියව බේර ගන්න සිද්ධ වෙනවා කියලා. එතකොට මිනිස්සුන්ට පුදුම හිතෙනවා. හොඳම කෙනත් දෙවෙනි ධනවතා නම් ධනය ආරක්ෂා කරන්න දෙවියන් බැඳිලා ඉන්නෙත් දෙවෙනි ධනවතාගෙන. ඇයි දෙවෙනි ධනවතාව බේරගන්න දෙවියන්ට බැරි වෙන්නේ? ඇයි පළවෙනි ධනවතාගේ ජීවිතය බේරගන්න දෙවියන්ට සිද්ධ වෙන්නේ? දෙවියන් මෙන්න මෙහෙම කියනවා. පළවෙනි ධනවතා අසනීප වුණ වෙලාවට එයාගේ පණ බේරෙන්න ඕන කියලා හුඟක් මිනිස්සු ආශිර්වාද කරනවා. ඒ මිනිස්සුන්ගේ ආශිර්වාද පළදරනවා. ඒක නිසා පළවෙනිය ජීවත් වෙනවා. දෙවෙනියා කොච්චර හොඳ වුණත්
එයා එතනදි මැරෙනවා. ආශිර්වාද කොච්චර වැදගත්ද? දැන් මෙතනදී ඉතින් ලෝකෙට පේන්න හරි කොහොම හරි පින් ටිකක් කළා නම් ඉවරනේ. මිනිසුන්ගේ ආශිර්වාද වලින් පණ බේරෙනවනේ කියලා ඔයාට හිතෙනවා නම් කතාව තව ඉවර නෑ. ඔය කතාවම එතන හිටපු සේවකයාත් කිව්වා. එතකොට දෙවියෝ මෙන්න මෙහෙම කිව්වා. පළවෙනියා ආශිර්වාද නිසා තවත් ජීවත් වෙනවා. දෙවෙනියා මැරුණත් මැරුණ ගමන් මගේ ළඟට එනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙට. මේ යන විදියට ගියොත් පළවෙනියා තව අවුරුදු 100ක් ජීවත් වුණත් මැරුණට පස්සේ මගේ ළඟට එන්න යන්නේ නැහැ. නමුත් ජීවිතය බේරෙන අවස්ථාවේ එයාට තෝරා ගැනීම දෙකක් තියෙනවා. එයා දැනගත්තොත් එයා බේරුණේ එයාගේ ධනය නිසාවත් එයා කරපු බේත් නිසාවත් නෙමෙයි මිනිස්සු කරපු ආශිර්වාද නිසා කියලා. එතනින් පස්සේ එයාට පුළුවන් ලෝකෙන් ගෞරවය ලබා ගැනීම උදෙසා නෙමෙයි. ඇත්තටම මිනිසුන්ට උපකාර අවශ්‍ය නිසා උපකාර කරන්න. මිනිස්සුන්ගෙන් ආශිර්වාද ලබන මිනිස්සෙක් විතරක් නෙමෙයි මිනිස්සුන්ට ආශිර්වාද කරන මිනිස්සෙක් බවටත් පත් වෙන්න. එහෙම නැත්නම් එයාට පුළුවන් මගේ ධනය මාව රැක්කාය කියලා තව තවත් ධනය ගොඩ ගහමින් ජීවත් වෙන්න. එක එයාට පුළුවන් එයාගේ ධනය එයාව රැක්ක බව විශ්වාස කරමින් ධනය උපයමින් ජීවත් වෙන්න. දෙක එයාගේ පණ බේරගත්තේ ධනය නෙවෙයි ආශිර්වාද කියලා තේරුම් අරන් ආශිර්වාද කරන ජීවිතයක් තෝරා ගන්න. එයා පළවෙනි කාරණේ තෝරාගත්තොත් තවත් අවුරුදු කීපයකදී වේදනාකාරී මරණයක් සමග අයහපත් ලෝකයකුත් එයා ආශිර්වාද කිරීමේ ජීවිතයක් තෝරාගත්තොත් එයාට අර දෙවෙනි ධනවතාටත් වඩා හොඳ දිව්‍ය ලෝකයක ජීවිතයකුත් හිමි වෙන බව දෙවියෝ කිව්වා.